සමහර විද්‍යාඥයන්ට අනුව මේ සියවස ඇතුළතදී මිනිසුන් අමරණීයත්වයට පත්වෙනු ඇති. ඒ මිනිසා විසින් මරණය පරාජයට පත් කරන නිසා නෙවෙයි. අපි අපිවම ඩිජිටල් කරණය කරන නිසා. ටිකක් විකාරයක් වගේ නේද? හැබැයි දැනටමත් ඒක සිද්ධ වෙනවා. ඒ තමා මයින්ඩ් අප්ලෝඩින්. මිනිස් මොලයන් යන්ත්‍ර තුළට මාරු කිරීම. සමහර කෙනෙක්ට අනුව ඒක සරලවම ඩිජිටල් අවකාශය තුළ අමරණීයත්වයට පත්වීම. නමුත් තවත් සමහරුන්ට අනුව මේක තමයි ලෝකේ දැනුම ගබඩා කරන්න තියෙන හොඳම විදිහ බවට පත් වෙන්නේ. හිතන්න අයින්ස්ටයින් හරි චාල්ස් ඩාර්වින් හරි තවමත් සිතමින් පර්යේෂණ සිද්ධ කරමින් උගන්වමින් ඉන්නවා කියලා. ඒ ඔවුන්ගේ භෞතික දේහයන් විනාශ වෙලා ගිහිල්ලා ශතවර්ෂ ගණනකට පසුවත්. හැබැයි ඉලෝන් මස් සහ රේ කුර්සෙල් වගේ අයට අනුව නම් මයින්ඩ් අප්ලෝඩින් කියලා කියන්නේ පරිණාමයේ ඊළඟ පියවර. යන්ත්‍ර සහ මිනිසුන් ඒකාබද්ධ වෙන අනාගතයක්. නමුත් නියුරෝ සයන්ටිස්ට්ලාට නම් අවශ්‍ය වෙන්නේ මේ හරහා විශ්වයේ පවතින සංකීර්ණතම අවයවය වන මානව මොළයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම. මයින්ඩ් අප්ලෝඩින් එකට කලින් අපි මේ මානව මොළයේ තියෙන දේවල් කියවන්න ඉගෙන ගන්න ඕනේ. BCI හෙවත් බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේසස් භාවිතා වෙන්නේ අන්න ඒ සඳහා. BCI කියලා කියන්නේ මොළය සහ පරිගණක අතර ඍජු සංනිවේදන සම්බන්ධතාවයන් නිර්මාණය කරන තාක්ෂණයක්. මේදී මොළය මත තියලා තියෙන කුඩා ඉලෙක්ට්‍රෝඩ මගින් මොළයේ ඇතිවන විද්‍යුත් සංඥාවන් හඳුනාගෙන ඒවා පරිගණකයක විධාන බවට පරිවර්තනය කරනු ලබනවා. මේ වන විටත් නියුරලින්ක් සහ බ්‍රේන් ගේට් වගේ සමාගම් මේ BCI ටෙක්නොලොජි එක වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා. දැනටමත් මේ හරහා අංශභාග රෝගීන්ට ඔවුන්ගේ සිතුවිලි විතරක් භාවිතා කරලා රොබෝවත් චලනය කිරීම, තිර මත ටයිප් කිරීම සහ ගේම්ස් ප්ලේ කරන්න අවකාශය ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි මොළයේ භාෂාව තේරුම් කර ගැනීමේ පළමු පියවර බවට පත් වෙන්නේ. සමහර විට අනාගතයේ දවසකදී සම්පූර්ණ මානව මොළයක් පිටපත් කර ගැනීමට. ඉතින් මේ මයින්ඩ් අප්ලෝඩින් කියන කාරණාවේදී අපි ඊළඟට සිද්ධ කරන්න ඕනේ දේ තමයි මොළයේ පවතින සෑම නියුරෝනයක්ම සයිනැප්සස් විදිහට හඳුන්වන සෑම සම්බන්ධතාවයක්ම පිටපත් කර ගැනීම සහ ඒවා සිතියම්ගත කර ගැනීම. මානව මොළයේ විතරක් නියුරෝන බිලියන 86ක් සහ සයිනැප්සිස් ට්‍රිලියන 100ක් ඉක්ම වූ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මේ සෑම නියුරෝනයක්ම ඒව අතර පවතින සයිනැප්සිස් එකක්ම හැඟීම්, සිතුවිලි, ඒ වගේම සහජ බුද්ධියේ යම්කිසි කොටසක් රැගෙන යාම සිද්ධ කරනවා. අපි දෙයක් කල්පනා කරනකොට හරි එහෙම නැත්නම් වෙනත් මානසික ක්‍රියාවලියක් සඳහා අපේ මොළය මගින් සංඥා යවනකොට සිද්ධ වෙන්නේ මේ මොළයේ පවතින නියුරෝන සහ ඒ සම්බන්ධතාවයන් යම්කිසි රටාවකට අනුව පෙළ ගැසීම. ඉතින් අපිට පුළුවන් නම් යම්කිසි විදිහකට මේ මොළයේ පවතින නියුරෝන සියල්ලක්ම සහ ඒ සම්බන්ධතාවයන් සියල්ලක්ම රෙකෝඩ් කරලා පරිගණක ඇල්ගොරිතමයකට ඇතුළත් කරලා ඒවා සිමියුලේට් කරන්න අන්න අපිට පුළුවන්කම ලැබෙනවා සෛද්ධාන්තිකව යම්කිසි පුද්ගලයෙකුගේ මනසේ පවතින ඩිජිටල් පැටර්න් එක නැවත ප්‍රතිනිර්මාණය කරන්න. සරලවම කිව්වොත් ඩිජිටල් මොළයක් නිර්මාණය කරන්න. හැබැයි මේ මොළයේ රටාවන් සිමියුලේට් කරනවා කියන එක අර AI එකට දේවල් උගන්වනවා වගේ සරල දෙයක් නන් නෙවෙයි. ඊට වඩා අතිශය සංකීර්ණ වෙච්ච ක්‍රියාවලිය. ඒ වගේම විශේෂම දේ කියලා කියන්නේ මේ මොළයේ රටාවන් සහ නියුරෝනයන් සියල්ලක්ම සිමියුලේට් කිරීම සඳහා රෙකෝඩ් කරනවා කියන එක කොහෙත්ම පහසු කටයුත්තක් බවට පත් වෙන්නේ නැහැ. මොකද කියුබික් මිලිමීටර් එකක විතර සයිස් එකේ බ්‍රේන් ටිෂු එකක විතර ශීරපතේ තියෙන තරු ප්‍රමාණයට වඩා වැඩි සයිනැප්සිස් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. පර්යේෂකයන් අතිශය තුනී මොළයේ රූප මිලියන ගණනක් ලබාගෙන පසුව ඒවා එකට ඒකාබද්ධ කරලා සම්පූර්ණ සිතියමක් නිර්මාණය කර ගැනීමට AI සිස්ටම්ස් වලට ඇතුළත් කරනු ලබනවා. වර්ෂ 2019 දී විද්‍යාඥයන් පිරිසක් මීයකුගේ නියෝකෝටෙක්සි විශාල කොටසක් ඩිජිටල් ලෙස නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වුණා. ඒ කොටසේ නියුරෝන මිලියන 10ක් සහ සයිනැප්සිස් බිලියන 88ක් පමණ අන්තර්ගත වෙලා තිබුණා. අනතුරුව මේවායි අන්තර්ගත වුණු දත්ත සුපිරි පරිගණකයන් සහ AI මොඩල භාවිතා කරලා පෙටාබයිට් ගණනක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක ගබඩා කරනු ලැබුවා. මේ දේ මීයා සඳහා විතරක්ම නෙවෙයි. ඊට අමතරව වෙනත් සත්ව විශේෂයන් සහ මේ වන විට Human Connectome Project සහ Google Connectome AI Project වගේ ව්‍යාපෘතීන් හරහා මානව මොළයේ ඉතා කුඩා ප්‍රමාණයේ කොටස් සිතියම්ගත කිරීමට කටයුතු කරලා තිනවා සහ ඒ සඳහා උත්සාහ දරමින් ඉන්නවා. වර්ෂ 2024 දී ෆ්ලයිවයර් කන්සෝඩියම්හි පර්යේෂකයන් පිරිසක් මේ මයින්ඩ් අප්ලෝඩින් කියන ක්‍රියාවලියේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයකට ළඟා වෙනවා. මේදී පර්යේෂකයන් 100 ගණනක් එකට එකතු වී වැඩිහිටි පළතුරු මැස්සෙකුගේ මොළයේ සම්පූර්ණ ස්නායු සටහනක් ප්‍රකාශයට පත් කරනවා.
ඔවුන් මේ පර්යේෂණය අතරතුර නිවරෝන 1,39,255ක් සහ මිලියන 50ක් ඉක්ම වූ සයිනප්සිස් ප්‍රමාණයක් සිතියම්ගත කිරීමට සමත් වෙලා තියෙනවා. මේ දේ සඳහා ඔවුන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපයන් අති විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබූ අතර ඒවා ඒකාබද්ධ කිරීම සඳහා AI ඇල්ගොරිතමයන් සහ පර්යේෂණ කණ්ඩායම් විශාල ප්‍රමාණයකගේ දායකත්වය ලබාගෙන තිබුණා. ඒක බැලූ බැලමට නම් පොඩි දෙයක් වගේ තමයි. හැබැයි විද්‍යාත්මකව මේක ඉතාමත් විශාල ජයග්‍රහණයක් බවට පත් වෙනවා. මොකද මේ හරහා විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා ලෝකෙට පෙන්වන්න මේ මොලයක් සම්පූර්ණයෙන්ම සිතියම්ගත කිරීම කියලා කියන්නේ තවදුරටත් සෛද්ධාන්තික කාරණාවක් විතරක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකව මේ මහ පොළොවේ සිද්ධ කරන්න පුළුවන් දෙයක් කියලා. ඇත්තටම ඩිජිටල් අවකාශයේ සිද්ධ කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් මේ විදිහට සිතියම්ගත කරපු මොලයක් ඩිජිටල් අවකාශය තුල ක්‍රියාකාරී වීමට සැලැස්වීම තමයි මේකේ අවසාන පියවර බවට පත් වෙන්නේ. ඉතින් මේ වෙනකොට ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වෙන බ්ලූ බ්‍රේන් ප්‍රොජෙක්ට් එක සහ යුරෝපයේ ක්‍රියාත්මක වන හියුමන් බ්‍රේන් ප්‍රොජෙක්ට් වැනි ව්‍යාපෘතීන් සුපර් කම්පියුටර්ස් භාවිතා කරමින් නියුරෝන එකිනෙකා සමග ආන්තර්ක්‍රියා කරන ආකාරය සිමියුලේට් කරන්න උත්සාහ දරමින් ඉන්නවා. මේ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා ඇමරිකාවේ ඇලන් ඉන්ස්ටිටියුට් ඔෆ් බ්‍රේන් සයන්සස් ආයතනය මීයකුගේ දෘශ්‍ය කලාපයට අදාළව නිර්මාණය කරපු ඩිජිටල් මොලයකට දේවල් දකින්නට උගන්වමින් ඉන්නවා. ඇත්තටම මේ තාක්ෂණය ඉතාමත් පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ දෙයක්. ඒකට හේතුව වෙන්නේ මේ තාක්ෂණය තුළ හොඳ පැත්තක් වගේම ඉතාමත් අඳුරු පැත්තක් කියන දෙපැත්තක්ම තියෙන නිසා. වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම මේ වෙනකොටත් BCI ටෙක්නොලොජි එක භාවිතා කරලා අංශභාග තත්ත්වයට පත්වුණු රෝගීන්ට තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරන්න සහ යම් යම් විනෝද ක්‍රීඩාවන් වල නිරත වන්නට අවකාශය සලසා දීලා තියෙනවා. Keith actually felt his sister's palm for the first time. I can control a computer just like anyone else can. He started crying, I started crying. ඒවගේම ඉලොන් මස්ක් අනුව BCI ටෙක්නොලොජි එක හරහා මිනිසුන් සහ යන්ත්‍රයකට ඒකාබද්ධ වී අනාගතයේදී සුපර් හියුමන්ස්ලා නිර්මාණය කරනු ඇති. ඒ වගේම මොළයේ රටාවන් සහ මතකයන් පිටපත් කිරීම හරහා අනාගතයේ දවසකදී ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට තමන්ගේ නැති වී යන මතකයන් නැවත ප්‍රතිස්ථාපනය කරන්න මේ තාක්ෂණය හරහා හැකියාවක් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම විද්‍යාඥයන්ට මානව මොළය පිළිබඳ නොවිසඳුණු ගැටලු රාශියකට පිළිතුරු හොයාගන්නත් මේ තාක්ෂණය හරහා හැකියාවක් ලැබේවි. මේ අනුව අනිවාර්යෙන්ම මේ තාක්ෂණය වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය වෙනසක් අනාගතයේදී ඇති කරනු ලබනවා. මේ කාරණාවන්ට පරිබාහිරව ගත්තොත් ඩිජිටල් මනසක් වෙනුවෙන් වාතය, ජලය සහ ආහාර වගේ දේවල් අවශ්‍ය නොවන නිසා දශක ගණනාවක් සමහර විට සියවස් ගණනාවක් වුණත් ගත වෙන අභ්‍යවකාශ මෙහෙයුම් වෙනුවෙන් මේවා භාවිතා කරන්නට මිනිසාට හැකියාව ලැබෙවි. අවසාන වශයෙන් මරණය පරාජය කළ ඩිජිටල් ආමරණීයත්වයක් පවා. නමුත් මෙහි අතිශයින්ම අඳුරු පැතිකඩකුත් තියෙනවා. හිතන්න යම් විදිහකින් ඔයාගේ මයින්ඩ් එක ඩිජිටල් අවකාශයට අප්ලෝඩ් කළා කියලා. එතකොට මෙතනදී නිර්මාණය කරන ඩිජිටල් මයින්ඩ් එකත් ඔයාගේම මතකයන් දරාගෙන ඉන්නවා. ඔයා වගේම හිතන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයා වගේම කටයුතු කරනවා, දේවල් සිද්ධ කරනවා. එතකොට මේ යන්ත්‍රයක් තුළ පවතින ඩිජිටල් මයින්ඩ් එක කියලා කියන්නේ ඔයාමද? මොකද ඔයාගේම මතකයන් තියෙනවා. එයා වැඩ කරන්නේත් ඔයා විදිහමයි. ඒ යන්ත්‍රය කියලා කියන්නේ ඔයා නම් එතකොට ඇත්තටම ජීවත් වෙලා ඉන්න ඔයා කවුද? මේක අපි හඳුන්වන්නේ කොපි පැරඩොක්ස් එක විදියට. මේ තාක්ෂණයේ තියෙන භයානකම කාරණාව බවට පත් වෙන්නේ මේ තත්ත්වවල තියෙන සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුව. යම්කිසි පුද්ගලයෙකු මේ වගේ සිස්ටම් එකක් හැක් කළොත් එයාට අවකාශය ලැබෙනවා ඒ මතකයේ කොටස් අවශ්‍ය පරිදි වෙනස් කරන්න, මකා දාන්න වගේ දේවල් සිද්ධ කරන්න. හිතන්න යම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඩිජිටල්කරණය කරපු මනස හැක් කිරීමකට ලක් කළා කියලා. එවිට ඔවුන් විසින් ඒ මනසේ අන්තර්ගත වෙලා තියෙන දැනුම සහ චින්තන ශක්තිය මොන වගේ දෙයකට භාවිතා කරාවිද? අනෙක් අතට අපිට මේ ඩිජිටල් මයින්ඩ් වල අයිතිකාරීත්වය දරන සමාගම් සහ රාජ්‍යයන් උනත් මේ තොරතුරු මේ දත්තයන් වැරදි දෙයකට භාවිතා නොකරાવી කියලා 100%ක්ම තහවුරු කරන්නත් බෑ. ඒ වගේම දෙවනි ලෝක යුද්ධ සමයේ හිටපු හිට්ලර්, බෙනිටෝ මුසෝලිනි, හිරෝහිතෝ අධිරාජ්‍ය වගේ පුද්ගලයන් යම්කිසි විදිහකට මේ ඩිජිටල් අමරණීයත්වය ලබා ගත්තා නම් ඔවුන් සදාකාලිකවම මිනිසුන් Tamanගේ අරමුණු වෙනුවෙන්ම භාවිතා කරાવી. ඒ වගේම මේ කාරණේදී වියදම් කරන්න වෙන මුදල් ප්‍රමාණයත් එක්ක අනිවාර්යෙන්ම මේ ඩිජිටල් අමරණීයත්වය ආරම්භයේදී ලෝකෙ ඉන්න සුපිරිම ධනවතුන්ට පමණක් සීමා වේවි.
එහෙම වුණොත් අනාගත ලෝකයේදී මේ ඩිජිටල් අමරණීයන් විසින් ජීව විද්‍යාත්මක සත්‍ය මිනිසුන් පාලනය කරાવી. තාක්ෂණය කියලා කියන්නේ හැමදාමත් දෙපැත්ත කැපෙන පිහියක් වගේ දෙයක්. ඒ නිසා මොන දේ කළත් හරිම ප්‍රවේශමින් සිද්ධ කරන්න වෙනවා. එම නැත්තම් ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්. න්‍යෂ්ටික බලාගාර සහ පරමාණු බෝම්බ වල භාවිතා වන න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවන් ගැන දැනගන්න ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම විශ්වයේ පවතින බිහිසුණුම අවි වන තාප විලයන අවි වල භාවිතා වන විලයන ප්‍රතික්‍රියාවන් පිළිබඳව දැනගන්න ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා.